මට හිතාගන්නව බැරි මේ වෙලාවේ මෙච්චර ලෝප හිතන විදියට හීනෙන් හිනා වෙන්න තරම් මගේ පැටිය බලන මේ හීන මොකක්ද කියලා. සුරංගනාවියෝද නැත්තම් සුළුදුත පැටවුද? අනේ නිදාගන්න මගේ සිංහ පැටියෝ. තාත්තා තාම ඔයා ගාවනේ. නවතින්න මගර. මට හරි මහන්සියි. ඔයා පොපොට තුල්ල කරන්න. සමහර විට මම එඩෙල් වෙනකට නැහැ. ඒ කඳුළු වලින් වේලම පෙගෙන්න ඕන නැහැ. ඒ පසුතැවීම මට අයිතියි. දරුවෝ පළවෙනි වතාවට වගේම අන්තිම වතාවට කියන්න. මගේ ජීවිතේ ලස්සන මොහොතවා තමයි මගේ වස්තුව. මේ ලෝකේ මගේ පුතාට නොලබන දෙයක් තියෙන්න බෑ.